කසුන් මහේන්ද්‍ර හීනටිගල කිව්වහම මීට අවුරුද්දකට විතර කලින් නම් රටේ හැමෝම දැනගත්තේ ජැක්සන් ඇන්තනී කියන මහා කලාකරුවගේ දියණිය වූ මාධවී වත්සලාගේ ආදරණීය සැමියා විදිහට. දැන් නම් ලංකාවම කසුන් හඳුනාගන්නේ ඉතාමත් දක්ෂ ලේඛකයෙක් විදිහට. 2024 අවුරුද්දේ තිබ්බ කොළඹ පොත් ප්‍රදර්ශනයේදී වැඩිම අලවියක් ලැබූ පොතේ හිමිකරුවා වුණත් මේ කසුන්ම තමයි. ඒ සුයිනි මොරොක්කු පොත නිසා. අද වෙනකොට අවුරුද්දකට පස්සේ ආයමත් කසුන්ගේ වාර්තාව ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ කසුන්ගේ අලුත්ම නවකතාව වන මුද්දරස් බලන නවකතාවෙන්. ඒ පිළිබඳව කසුන් මහේන්ද්‍ර තමන්ගේ මුහුණු පුතේ තියලා තිබ්බේ මෙන්න මේ වගේ සටහනක්. මුද්දරස් බලන් දාලා සතියයි. 4 වෙනි මුද්‍රණය යන්නේ. සීනි මුරුක්කු වලට අවුරුද්දයි. 11 වෙනි මුද්‍රණය යන්නේ. ඉස්සර බුක් ෆෙයා එන්න මගේ අතේ 7-5ක්වත් නොතිබ්බ කාලයක් තිබ්බා. අද මගේ පළවෙනි නවකතාව මුද්දරස් බලන් නව අලුයි වාර්තාවක් තියෙනවා. එක සතියට මුද්‍රණ වාර 4ක්. මට පට්ටම සතුටුයි. බොහොම ස්තුතියි ඔයාලට යනුවෙන් තමයි මේ සටහන තියලා තිබ්බේ. කොහොම වුණත් ලංකාවේ පොත් ලියන අයට පොත් 1000ක්වත් විකුණ ගන්න බැරුව තිබ්බ කාලෙක මේ වගේ ලේඛකයෝ බිහි වෙනවා කියන්නේ අපිට අපේ අනාගතය ගැන ගොඩාක් සුබවාදීව හිතන්න පුළුවන් කියන එකට මං සලකුණක් කියලයි අපිට නම් හිතෙන්නේ. ඒ අතරේ කසුන්ගේ මේ පොත ගැන සුදර්ශයට ගොඩාක් ජනප්‍රියතරු එකතු වෙලා ඉන්නවත් අපිට දකින්නට පුළුවන්.